කියන්න බෑ ඉතින් වෙනස් වෙන්න පුළුවන්. මම ගන්න කස්ටමර් කෙනෙක් ඉන්නවා. මේකේ ගෙවල ඉවර කරන ශේෂය අදට තියෙනවා 25,88,588ක්. ඔබතුමා නම කුමාරනේ නේ? WSB රුවන් කුමාරය. ඔව්. දැන් මම අරන් තියෙන ලක්ෂ 22ක්. ලක්ෂ 22 අරන් තියෙන්නේ. දැන් මම අවුරුදු 4ක් ගෙවලා තිනවනේ. 2022 අරන් තියෙන්නේ. ආ. අවුරුදු 4ක් ගෙවිලානේ. 22 අවුරුදු ජනවාරියේ අරන් 22 23 24 සම්පූර්ණ නැහැ නම් 47ක් ගෙවලා තියෙනවා 45ක් ගෙවලා තියෙනවා දැන් තව මම වාරික් කීයක් ගෙවන්න තියෙනවද කියන්න කොහොමද මේක ඉවර වෙන්න තියෙන්නේ 2040 නිකන් ගත්තේ නෑ ඉතින් අපි ගත්තේ ඔක 2000 මේ අවුරුදු 10 කරන ගත්තේ මේකේ දැන් ඔබතුමා ලෝන් එක ගත්තු අලුතම තමයි පොලි අනුපාත වෙනස් වෙලා තියෙන්නේ පොලි අනිත් බැංකුවල වැඩි වෙලා තියෙනවා අපි අනිත් බැංකුවෙත් මගේ තව ලෝන් තියෙනවා අනිත් බැංකුවල වල ওই විදිහට වැඩි වෙලා නැහැ නේ. ඔය දැන් වාරික අවුරුදු 4ක් නේ. අවුරුදු 10කට අවුරුදු 14ක් ගන්න මොකක්ද තියෙන හේතුව කියන්නකෝ. දැන් මැඩම් වල ඔයාලා ඕන නැහැ කරගෙන තියෙනයි කියමු. එහෙම ගෙවන්න පුළුවන් ද මිනිස්සු ගිනි පොලියට ගත්තා වගේ නේ ඕක දැන්. ඕක දැන් සෙටල් ගන්න බැරිද ලක්ෂ දැන් අපි අරන් තියෙන මුදලට? අරන් තියෙන මුදලට සෙටල් කරන්න මට නම් මෙතනින් දෙන්න ක්‍රමයක් නැහැ. ඔව්. ලක්ෂ දැන් 22 මොනාරි ඉල්ලීමක් තියෙනවා නම් දෙන්න අපි ඒක හෙට විශ්ව නෑ දැන් මගේ තව වාරික් කීයක් තියෙන්නේ දැන් ගෙවුවුදින් වාරික් කීයක් ගන්න ඕනද දැන් ගෙවුවොත් වාරික කීයක් කියන්නේ මේකේ ගෙවල ඉවර කරන ශේෂය 25,88,588ක් සිස්ටම් එකෙන් තියෙනවා ඔව් නෑ වාර දැන් අපි ගෙවුවොත් සහන හරි මොනවා හරි ඒ දීලා ගාන අඩු කරනවා නම් අඩු කරන්න අපිට මොනවා නෑ දැන් මං අවුරුදු 2040 වෙනකන් ගෙවන්න ඕනේ 2040 වෙනකන් ගෙවන්න තමයි මේකේ සිස්ටම් එකේ විදිහට තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අරන් තියෙන අවුරුදු 10ටනේ වාරිකේ පොඩි ගානක් තියෙන්නේ මේකේ. ඒ කියන්නේ පොඩි ගානක් කියන්නේ කියන්නේ 31500 ගානක් තමයි තියෙන්නේ. එතකොට මේකේ පොලි අනුපාත 130 දක්වා වැඩි වුණානේ. ඔව්. ලෝන් එක ගත්ත ගමන්නේ ලෝන් එක ගෙවිලා දැන් කීයද පොලිය තියෙන්නේ? දැන් අඩු වෙලා තියෙන අනිත් බැංකුවල 110ට විතර. 0.3කට තියෙන්නේ. දැන් අනිත් පැත්තෙන් 111ට විතරනේ පොලිය යන්නේ. ඒක මෙහිමයි වෙනත් බැංකුත් එක්කනේ. ඒ කියන්නේ මේක කියලා කළු මේක තනි කරලා හොර බැංකුවක් නේ. ඇත්ත කතන්දරයකනේ. මහත්තයෝ මෙහිමයි. නෑ. අපි සල්ලි අරගෙන දැන් අපේ සල්ලි අරගෙන අපි ගෙවන ණයන්නේ අරන් තියෙන්නේ. මේක තනි කරලා හොර බැංකුවන්නේ ඔයගොල්ලෝ කියන්නේ ඔය කියන විදිහට ඔහොම ගන්න බෑනේ මිනිස්සුන්ගේ සල්ලි. මහත්තයෝ වැරදි විදිහට වචන පාවිච්චි වැරදි විදිහට කතා කරන්න බෑ. වැරදි නේ අපි කියන්නේ අපි අරගත් සල්ලි වලට සාධාරණයක් ගන්න ඕගොල්ලෝ එහෙම කතා කරන්න එපා. කියන්නේ ඉල්ලීම මට ලිඛිතව දෙන්න. ඔයා දැන් ලිඛිතව දුන්නේ අඩු කරලා දෙනවද? මට අඩු කරන්න බෑනේ මං හෙඩ් ඔෆිස් එකට යවලා ඔබතුමාට මල්ලි වල දෙන්න. දැන් ඕගොල්ලෝ කියන්නේ ලක්ෂ දැන් ගෙවනවා 2040 වෙනකම් අපි ණය ගෙවන්න ඕන. ඔබතුමාගේ ඉල්ලීම මට ලිඛිතව දෙන්නකෝ. ලිඛිත නෑ කතා කරන්න පුළුවන් නෑ මැනේජර් නේ මේකේ. ඔයත් එක්ක කතා කරන්නේ ආවේ දැන්. පැහැදිලි ඒක තමයි පැහැදිලිව ඇහුවේ. පැහැදිලි කරන දේ. මෙහෙමයි මේක තනි කර හොර ගුහාවක් කියලා අපිට දැන් තේරලා තියෙන. මේක ඕගොල්ලෝ දැන් තවත් මිනිස්සු ගන්න මේකට මේව කරන්න එපා. අනිත් මිනිස්සුන්ට ණය දීලා. ඕගොල්ලෝ ගත්තා ඕගොල්ලන්ටත් තියෙන මේ වේදනාව එච්චර අවුරුදු ගානක් මෙහෙම ණය ගෙවන්නේ. අවුරුදු 4ක් වැඩිපුර ගෙවන්න මොන පොළොවේද? ඔය සම්මානන්න අර පොළොවේ. ඔතන තියන්න එපා. සම්මාන ටික තියෙන මෙතන කාට වෙන්නේ? හොරකම් කරන සම්මාන ඕනේ. දාන්න විනියු රුපියලක් අද්දාන් දෙන්නේ හොඳ නැත් බැංකුවන් නේ හොරගුවා. නැන්ද සල්ලි දාලා තියෙනවා සල්ලි දාන්නම කීයක් අත් හොඳේ? හැමතැනම සල්ලි මේ කියන්නේ බැංකුව වහන්න ඕන මේ තියෙන හොරකම් කරපු බැංකුවක් මේක. රුපියලක් අද්දාන්නේ මේකේ. අයියෝ මේ එකකට තියන සල්ලි දාන්න එපා හොඳේ. කේස් එකක් ගින් තින්නේ මුළු ලංකාවේ